19 වන ගානට එන්න. ළමයි 19 වන ගානේ පළවන ප්‍රකාශ වාරය කියනවා V2O5 අම්ලික ඔක්සයිඩයක් වන අතර VO බස්මික ළමයි මේක ඔයා දන්නවා D ගොනුව යටතේදී වැනඩියම් වල මැංගනීස් වල ක්‍රෝමියම් වල අම්ලික ඔක්සයිඩ මොනවාද බස්මික ඔක්සයිඩ මොනවාද උභයගුණී ඔක්සයිඩ මොනවාද කියලා ඔයා දැනගෙන තියාගන්න ඕනේ. එහෙනම් පළවන ප්‍රකාශය නිවැරදි. ඒත් එක්කම ඉහළ ඔක්සයිඩ අම්ලික වෙනවා. පහළ ඔක්සිකරණ අංකවල ඔක්සයිඩ බස්මික වෙනවා. ඒත් එක්කම ඔයා දන්නවා මැග්නටයිට් ඉන්නෝනේ. මේ මැග්නටයිට් වගේම තමයි Mn3O4. මෙයාගෙත් තියෙනවා මේ ඔක්සිකරණ අංක දෙක මේක හරි. ඊගාවට විශ්ලේෂිත තුන්වන කාණ්ඩයේදී තමයි ළමයි ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන්නේ. එතන මුලින්ම ගන්නවා අපි නටවනවා H2S ඉවත් කරන්න. ඊගාවට HNO3 එකතු කරලා නටවනවා. මොකද හේතුව යකඩ ධන දෙක හිටියොත් යකඩ ධන තුන කරන්න කොහොම හරි මෙතන දීලා තියෙන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීම කියලා. අපිට මේක ගන්න පුළුවන් කෙලිම විශ්ලේෂිත තුන්වන කාණ්ඩය කියලා. විශ්ලේෂිත තුන්වන කාණ්ඩය ළමයි තුන් දෙනෙක් අවක්ෂේප වෙනවා. මොකද්ද? ඇලුමිනියම් ක්‍රෝමියම් සහ යකඩ ධන තුන. මේ යකඩ ධන තුන විතරයි. එහෙනම් ඇලුමිනියම් ක්‍රෝමියම් යකඩ ධන තුන. කොබල්ට් මෙතෙන්ට එන්නේ නැහැ. කොබල්ට් යන්නේ හතරවන විශ්ලේෂිත කාණ්ඩයට. එහෙනම් තුන්වන පිළිතුර නිවැරදි කියලා ඔයාලට ගන්න පුළුවන්. හතරවන පිළිතුර ළමයි ඔයාලට මෙන්න මේ chart එක ඔයගොල්ලෝ දන්නවා. මේ ඇලුමිනියම් ධන තුන කියන එක්කෙනාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාට පස්සේ මේ විදිහට අවක්ෂේප වෙනවා. වැඩිපුර එකතු කරාට පස්සේ මේ ආකාරයට දිය වෙනවා. මේක අනිත් පැත්තට ගන්න පුළුවන් HCl මගින්. ඔයා මේක හොඳටම දන්නවා. එහෙනම් මේ විදිහටම තමයි ක්‍රියාත්මක වෙන්නේ zink ධන දෙකත්. එහෙනම් මෙතන සෑදෙන සුදු අවක්ෂේපය තනුක HCl හි අද්‍රව්‍ය වේ කියන එක වැරදි ළමයි. තනුක HCl වල මෙන්න මේ විදිහට ද්‍රව්‍ය වීම සිද්ධ වෙනවා. එහෙනම් පිළිතුර අංක 4 විදිහට ඔයගොල්ලන්ට පිළිගන්න පුළුවන්.